සියල්ලම එක හා සමානව දකින්න. හොඳ නරක කියලා දෙයක් ලෝකේ තියෙනවා. නරක දකිනා වගේම හොඳක් දකින්න අවශ්‍යයි. ඇත්ත ඇතිසැටියෙන් කිව යුතුයි. පිදිය යුත්තා පිදිය යුතුයි. අද මේ වෙනකොට දෙව්සොල් සේවාවේ දීවර කුමාර මහත්තයා අවුරුදු 15ක් පමණ මේ වෙනකොට ලොකු සේවයක් කරගෙන ඇවිල්ලා තියෙනවා. සද්ධර්මයේ දේශනා කරමින් සිතගත මනුස්සයන්ගේ නිරෝගී කරමින් නිර්වාණ මාර්ගයටයි එතුමා රැඳෙන්නේ. මේ මුළු මහත් ලෝකය දෙව්සොල් පවුලක් බවට පත් කර ගැනීමයි එතුමාගේ අභිලාෂය. ඒ කියන්නේ මේ දෙව් කියන මේ දිව්‍යත්වය කියන වචනය ගෑවිච්ච එක තමයි ගොඩක් මනුස්සයන්ට හරහකට. හැබැයි බුදුරජාණන් වහන්සේම දේශනා කළා දෙව් බඹ වැඩ වාසය කරනවා කියලා. ඉතින් ඇයි මේ දෘෂ්ටියකට අපි හසු වෙලා පහත් කරලා සලකන්නේ? අපි හැමෝම මනුස්සයාමයි තිරිසන්. මනුස්සයාමයි දෙවියන්. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ කියලා කියනවා. ඉතින් අපිම තමයි රහතන්. අපිම තමයි බුද්ධත්වය. ඉතින් මනුස්සයා තුළ දිව්‍යමය බීජය වපුරන එවැනි ගුරු බෞද්ධයන්ට ඇයි බාධක පමුණවන්නේ? මම කියන්නේ එවැනි දේවල් නොකර ඇත්ත ඇත්තටියෙන් දැකිය යුතුයි. මම කියන්නේ හැකි සෑම දෙනාටම එන්න එකාවන් අත්තර බැඳගන්න දෙව්සොල් සේවා මාධ්‍යයත් එක්ක දීගරු කුමාර මහත්තයත් එක්ක එකතු වන්න, දෙව්සොල් පවුලට එකතු වෙන්න, මේ සද්ධර්මය අවබෝධ කරගන්න. හරි සරලව සද්ධර්මය අවබෝධ කරගෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ජීවිතේ ජය ගන්න එකතු වෙන්න.